තමන්ගේ එකව බේරන්නනේ හැමතැනකම බලන්නේ. මේ අපේ රටේ සාපයක් මේක. ඒ දැන් ඉතින් මෙහෙමනේ දැන් පොලිසියකට දිව්වොත් සමහරක් රට ෂුවර් නැහැ එළියට එන්න පුළුවන් වේද කියලා. මොකද මේ බඩු භාණ්ඩ රාමියව නැති වෙලා නෙවෙයිනේ මේ දරුවෝ. තරුණ දරුවෝ මොකක්වත් දෙයකට සම්බන්ධ වෙච්ච කට්ටිය නෙවෙයි. ඒවා තහවුරු වෙලාත් තියෙනවා. අපි කියනවානේ හරි අපි සදාචාර සම්පන්නයි කියලා. අපි සංස්කෘතියක් විදියට මම හිතන්නේ මේ සංස්කෘතිය හරි සදාචාරය ඇතුලේ අපි මිනිස්සු කියන එක ඔප්පු කරන්න තියෙන එකම දේ තමයි අනේකා වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් කතා කරන්නේ. ශ්‍රී ලංකා පොලිසියට මිනිස්සු මරන්න අයිතියක් තියනවාද? අපි දකිනවානේ සමහර කට්ටිය දැන් ඉන්න තැන් දැක්කහම අරගලේ හිටපු සමහර මිනිස්සු ඉන්න සීට් දැක්කහම ඉන්න ඔඩොක්කු දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ ඇයි ඒව කරේ කියලා. අපි නීතියේ සමානතාවයක් දකිනවද මේ රට ඇතුලේ? අපි දකින්නේ එක්කෙනෙකුට එක විදියක් තව කෙනෙකුට තව විදියක්. ඉතින් ඒක සුබවාදීව අපි හිතනවා මේ අලුත් ආණ්ඩුව යටතේ හරි ඒක සිද්ධ වෙයි කියන එක. අලුත් ජනාධිපතිවරයා යටතේ වෙයි කියලා අපිට යම් බලාපොරොත්තුවක් තියෙනවා. දැන් සස්සර නිමේෂ්කේක සහ ඔය රාජ්කුමාරි ඝාතනයේදී වැලිකඩ පොලිසියේ OICව ඒ දූරෙන් අයින් කරවන්න දවස් කීයක් ගත වුණාද? අර හොරාගයන් වගේ පේනහනවා වගේ එතනට විමර්ශනයක් දුන්නාම තමන්ගේ කෙනා වැරදි කියලා කවුරුත් අත උස්සන්නේ නැහනේ. ඒකනේ අපේ රටට මේ එන ගහලා තියෙන්නේ. හැබැයි සත්තා සිව්පාවටත් අපි හිංසා නොකළ යුතුයි කියලා අනපනක් තියෙන රටක් මේක. පොලිසිය වෙන්නට පුළුවන්, සන්නද්ධ හමුදා වෙන්නට පුළුවන්. මේව තුල විනය වගේම මිනිසුන්ට මානසික සෞඛ්‍ය පුහුණුව ලබා දෙන්නට ඕන. ලංකාවේ පොලිස් ස්ථානවල තියෙන සිරමැදිරි සහ විමර්ශන ස්ථානවල අනිවාර්යයෙන්ම CCTV තියෙන්නට ඕන. ඔය සිදුවීම වෙනකන් වැඩ බලන පොලිස්පතිවරයා කිසිම විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කරේ නැහැ. එතකොට කවුද මේ අයට ආරක්ෂාව දෙන්නේ? හරි. අපි අද නන්නත්තාරේ විශේෂ වැඩසටහනකින් අපි ඕගොල්ලොන් හම්බෙන්නේ විශේෂයෙන්ම ලංකාව ඇතුලේ මේ පහුගිය කාලය ඇතුළත සහ මේ ළඟම වෙච්ච සිද්ධියක් තමයි මේ සත්සර නිමේෂ්ගේ ඝාතනය. මම ඒක ඝාතනයක් කියලාම කියනවා. ගොඩක්ම ඕක සෝෂල් මීඩියා හරහා නැත්නම් සමාජ මාධ්‍ය හරහා දිගටම ඔය දේ සමාජයේ කතා වෙන්න ගත්තා. මේ දේ යට වෙන්න දෙන්න එපා. මේ දේ අවුස්සලා මේ දේ ගැන කතා කරන්න නැත්නම් මේක තවත් ඉතිහාසයට එක්කන එක් දෙයක් විතරයි කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න සුදුසුම කෙනෙක් එක්ක තමයි මම අදින්නේ. ජනතා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අචලා සිනිවරත්න මහත්මිය. අයිබෝනගේ. අයිබෝන. මේ මම මෙතනින් ඉස්සරහට අක්කා කියලා පොඩ්ඩක් කතා කරන්න. ඒතර පොඩ්ඩක් අපිට වැඩේ ගෙනියන්න ලීසි නිසා. මේ අපි මේ පොඩ්ඩක් මේ මාතෘකාවට එන්න කලින් කොහොමද අක්කගේ මේ නීතිඥ වෘත්තිය ආරම්භුනේ? ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරලා අපි සාකච්ඡාට එමු. මම නීතිඥ වෘත්තියට ප්‍රවේශ වුණේ 2007 වර්ෂයේ තමයි මම නීතිඥයෙක් විදිහට දියුරුම් දුන්නේ. ඊට පස්සේ ඉඳලා 2007 වර්ෂයේ ඉඳලා මම ගොඩක්ම මගේ නඩු කටයුතු පවත්වාගෙන ගියේ ගොඩක් අගතියටපත් වින්දිත පාර්ශවයන්ගේ නඩුවලට. විශේෂයෙන් අතුරුදහන් වූ නඩුව. ඒ කියන්නේ ඔය ලංකාවේ ඇතුළේදී විවිධාකාර අවස්ථාවලදී අපි දන්නවා ත්‍රී පෝසස් වල එහෙම විවිධාකාර අතුරුදහන් වීම සිද්ධ වුණා. ඒ අතුරුදහන් වීම සම්බන්ධ නඩු කරවලට මම පෙනී හිටියා. ඊට අමතරව මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම වගේ සිදුවීම්, පහර දීම, සාගතියටපත් වීම, වද හිංසනය සම්බන්ධ වෙන නඩු කර තමයි වැඩි හරියක්ම මම පෙනී හිටපු නඩු කරවෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් දැන්ට වසර 17කට ආසන්න කාලයක් මම වෘත්තීය කටයුතු කරගෙන යනවා. ඒ අතර මේ අක්කට මුලින්ම හම්බෙච්ච කේස් එක මොකද්ද? නඩු වලින් ගත්තොත් ඒ ආපු මුල්ම කාලේ මුලින්ම හම්බෙච්ච කේස් එක කියන්නේ මෙහෙමයි. බරපතල ගණේ නඩුවක් විදිහට. ඒ කියන්නේ වගකීම් නීතිඥවරේ වෘත්තියකට වඩා ඉක්මව ගිහිල්ලා පුරවැසියෙක් විදිහට වගකීමක් ගන්න විච්ච නඩුකරයක් විදිහට ගන්න වෙන්නේ මේ ඔය නාවික හමුදාවේ යම් කප්පම් කල්ලියක් විසින් තරුණයන් ඇතුළු 11 දෙනෙකු අතුරුදහන් පැහැරගෙන ගිහිලා අතුරුදහන් කිරීමට අදාළව ඒ කාලේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකරයක් තිබුණා. ඒ නඩුවට තමයි මට මුලින් මේ අත්දැකීම තමයි ගන්න සිද්ධ වුණේ. මොකද එතන ඔය වින්දිත වෙච්ච දරුවෝ තමයි හිටියේ, තරුණ දරුවෝ. ඒ අම්මලා එක්ක විවිධාක සිංහල, දෙමළ, මුස්ලිම් ඒ වගේ විවිධ ජාතීන්ට ඇති දරුවෝ එතන හිටියා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට තමයි මම ඒ කියන්නේ ඕත් දීලා දිවුරුම් දීලා මුල් අවදියේම වකිම් සහගතව නඩුකරයක් විදිහට මට ඉදිරිපත් වෙන. ඊට පස්සේ අමතරව කොටහේනේදී එකම සහෝදරයා වෙන දෙදෙනෙක් සම්බන්ධව ওই වගේම අතුරුදහන් කිරීමක් සිදු වුණා. ඒකත් නාවික හමුදාවට අයත් පිරිසක් විසින් එම නඩුවට පෙනී හිටියේ. ඒ වගේම මේ තොටමුල්ලේ අතුරුදහන් කිරීමට අදාළ නඩුකර, ඊට අමතරව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සම්බන්ධ වන නඩුකරය,
ඊට පස්සේ වැලිකඩ ඝාතන සම්බන්ධ නඩුකරය, මහර ඝාතන සම්බන්ධ නඩුකරය, එවැනි ආකාරයේ නඩුකර ගණනාවකට මම පෙනී හිටියා. ඉතින් ඒව තමයි මුල් කාලේ ඉඳලා කරගෙන ගිය නඩුකර. මේ එතකොට අක්කේ දැන් කොහොමද ඒවයි මේ වෙනකොට ප්‍රතිඵලයක් තියනවද ඒ පවුල් වලට ඒ නැති වෙච්ච අයගේ පවුල් වලට මේ වෙනකොට යුක්ති ඉටුලා තියෙනවද? මොකද දැන් වසර ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ඔව්. තාමත් සමහර අය ඒ කම්පාවෙන් ඒ ගෙවල් වල ඉන්නවා. ඒ පවුල් වල මිනිස්සු. ඔව්. මේ රටේ දැන් පසුගිය දශක ගණනාවක් පුරා එක ආණ්ඩු මාරු වුණා. එක අය පත් වුණා. නමුත් ඒ අවශ්‍යයට දඩුවම් දීලා ඒ යුක්තිය ඉටු වුණාද කියන කාරණාව ගැන අපි කතා කරමු. මෙහෙමයි අපි මුලින්ම අර මේ නාවික හමුදාවේ එතනම පටන් අරගෙන අපි ටිකක් නඩුව ඔව් අපි මෙහෙමයි ඉතින් නඩු කටයුතු වසර ගණනාවක් ගෙවුණා. දැන් ඒ නඩු කටයුත්ත 2009 වර්ෂයේ තමයි ආරම්භ වෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. ඊට පස්සේ වසර ගණනාවක් ඒකේ විමර්ශන සිද්ධ වුණා. විමර්ශන ඉතා හොඳ ප්‍රගතියක් තිබෙ විමර්ශන සිද්ධ වුණා. ඒකෙදි සැකකරුවන් 14 දෙනෙක් අනාවරණය කරගෙන ඒ 14 දෙනාට අධිචෝදනා පත්‍ර මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විශේෂ කියන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ අධිචෝදනා පත්‍ර ගොනු කළා. ඊට පස්සේ එහි 14 වන චෝදිත වෙච්ච හිටපු නාවික හමුදාපතිවරයාත් එහි චෝදිතෙක් විදියට නම් කරා. ඒ චෝදිතින් අනතුරුව Tamanට අධිචෝදනා පත්‍ර බාර දෙන්න වලක්ව ගන්න රිට් නියෝගයක් ලබා ගන්න අභියාචනාධිකරණයට ප්‍රවේශ වුණා. එතකොට ඒ නඩුකරය 2020 වර්ෂයේ තමයි ආරම්භ වුණේ. කියන්නේ අධිචෝදනා පත්‍ර ගොනු කරේ 2020. එතනින් පස්සේ මේ වෙනකන් ඒ නඩුකරය තවම මේ විභාග වෙමින් පවතිනවා. ඉතින් ඒක විශාල කාලයක්. ඒ තුල මම හිතන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ වැඩ කටයුතු ආරම්භ කරගන්නට පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද ඒක දිනයක් ලබා දීම තමයි සිද්ධ කරන්න වෙලා තියෙන. ඒකට හේතුව අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අධිකරණයට හැකියාවක් නැහැ. එක සැකකරුවෙක් සම්බන්ධව නඩු කටයුත්තක් පවතින අතරේදී ඒ නඩු කටයුත්තේම ඔහු අධිචෝදනා පත්‍රය ඔහු ඇතුළත් කිරීම ස්ථීර කරන තිරු නඩු කටයුතු ආරම්භ කරගන්න ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඔතනදී උනේ විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙත් යම් ප්‍රශ්නයක් සිද්ධ වුණා. මොකද නීතිපති දෙපාර්තමේන්තුව තමයි වසර ගණනාවක් විමර්ශන අධ්‍යයනය කරලා අධිචෝදනා පත්‍ර ගොනු කිරීම කරන්නේ. ඉතින් 2020 වර්ෂයේ අධිචෝදනා පත්‍ර ගොනු කරපු නීතිපති දෙපාර්තමේන්තුව ඉන් අනතුරුව වසන්ත කරනාගොඩ කියන්නේ නඩුවේ 14 වන චූදිත ගිහිල්ලා අභියාචනාධිකරණයට රිට් අයදුම් පස්සමක් දැම්මට පස්සේ විරුද්ධ වුණා. ඒ කියන්නේ ඒ පෙස්සම සම්බන්ධයෙන් විරුද්ධ වුණු නීතිපති දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේ 2021 වර්ෂයේ වෙනකොට තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා ත්‍රිපුද්ගල මහාධිකරණයට ඇවිල්ලා කියනවා අපි ඔහු සම්බන්ධයෙන් වන අධිචෝදනා පත්‍රය ඉවත් කරගන්න සූදානම් කියලා. ඉතින් ඒ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. ඉතින් එවැනි අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණයට අවස්ථාව ලබා දුන්නේ නැහැ. අපි අගතියටපත් පාර්ශ්වයේ කරුණු දැක්වීමක් කරා ගරු අධිකරණයට. ඉතින් ඒ පස්සේ ස්ථාවරයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරයේ තිබුණේ මේ කරන්නාගොඩ කියන්නේ මේ 14 වන චෝදිත සම්බන්ධව තියෙන අධිචෝදනා පත්‍රය පවත්වාගෙන යන්නේ නැහැ කියන එක. නමුත් ඒ සම්බන්ධව ඒ සම්බන්ධ අධිකරණ මේ ස්ථාවරයගේ තීන්දුවක් ලබා දීලා නැහැ. ඉතින් ඒක තමයි දැන් විමසීමට ලක් කරන්නේ. ඉතින් මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒක විශාල අගතියක් වෙලා තියෙනවා. ඒ පැත්තෙන් බැලුවාම ජනතාවට කියන්නේ මේ අගතියටපත් වෙච්ච වින්දිතයන්ට ඒ අම්මලාට. මොකද ඒක බැලුව බැලමට බොහොම මේ අර අපි කියන්නේ නිකන් ඒක හොඳද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක්. මොකද අධිචෝදනා පත්‍ර ගොනු කරේ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි විශ්ලේෂණය කළා. අවුරුදු ගණනාවක සාක්ෂි විශ්ලේෂණය කරලා ඒකට කවුරුත් බලපෑම් කරේ නැහනේ. ඉතින් එහෙම දෙයක් කරලා ඉවර ඒ සම්බන්ධ විමර්ශන කරලා ඒ පොලිස් නිලධාරීන්ගේ විමර්ශන බලලා ඔක්කොම කරලා තමයි මේ නීතිපතිවරු 6 දෙනෙක් යටතේ මට ආසන්න විදිහට නීතිපතිවරු 6 දෙනෙක් යටතේ විමර්ශන සිද්ධ වුණා. ඒකට මේ නීතිපතිවරු 6 දෙනාගේම ස්ථාවරය එකම ස්ථාවරයේ තිබිලා තමයි මේ අධිචෝදනා පත්‍ර ගොනු වෙන්නේ. අනිත් එක මේක ත්‍රිපුද්ගල මහාධිකරණයක ගොනු වෙන්නේ. විශේෂ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරුතුමා තමයි මේ අධිචෝදනා පත්‍ර සම්බන්ධව ඒ අදාළ අධිකරණේ පත් කිරීම කරන්නේ. ඉතින් එහෙමත් කරලා ඉන්න අනතුරු ඔහු රිට් අයදුමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගිය වෙලාවේ 14 වන චෝදිත එතනදිත් නීතිපති දෙපාර්තමේන්තුව ඔහුගේ සම්බන්ධ ඉල්ලීමට විරුද්ධ වෙලා විරෝධතා දක්වලා වසරකට පස්සේ තමන්ගේ ස්ථාවරය වෙනස් කරනවා. ඉතින් ඒක හරි අභාව්‍යයි. මොකද අපිට දැනගන්න ලැබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ යම් සොලිසිටර් ජෙනරාල් කෙනෙක් ඔය ඒ රජයේ අධිනීතිඥ කන්න කරපු වාර්තාවක් මත පදනම් වෙලා සහ එවකට හිටපු පොලිස්පතිවරයාගේ වාර්තාවක් මත පදනම් වෙලා තමයි මේ තීරණයට ආවේ කියලා. ඉතින් එහෙම තීරණවලට එන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක හරිම ප්‍රශ්නාර්ථයක්. මොකද
රටේ පොලිස්පතිවරයා යටතේ තමයි ඉන්ක්වාරි වෙලා තිබුණේ. එතකොට ඒ ඉන්ක්වාරි කාලයේදී නැති ඊට පස්සේ 2021 වර්ෂයේදී ආපු වාර්තාව මොකක්ද? ඒ වගේම රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අධිනීතිඥවරු විශ්ලේෂණය කරලා බලලා යම් මේක මේ ඉතාම බරපතල ගණේ නඩුවක් නේ. මේක ලෝකෙම බලන් ඉන්න නඩුවක්. එතකොට මේකෙදි යම් වගකීමක් ඇතුවනේ යම් ස්ථාවරයකට එන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ ස්ථාවරයට ආවට පස්සේ තවත් ඒ රජයේ අධිනීතිඥවරයෝ යටතේ වාර්තාවක් අරගෙන කමිටු වාර්තාවක් අරගෙන ඒ වාර්තාව මත කියනවා නම් අපි කලින් දරපු ස්ථාවර වෙනස් කළා අපි අධිචෝදනා පත්‍රය අයින් කරගන්නවා කියලා. ඒක බරපතල කාරණාවක්. මොකද අපි බැලුමට මේ පරිශ්‍රණී සාක්ෂි සහ අනිකුත් සාක්ෂි තියෙනවා මේ නඩුවේ උන්ට විරුද්ධව. ඉතින් ඒක අධිකරණයකින් තමයි තීරණය කරන්නට ඕන ඔහු හරි වැරදිකාරයෙක්ද වැරදිකාරයෙක්ද කියන එක. ඉතින් මං හිතන්නේ ඒක මතු පිටින් බලලා මේ වගේ බරපතල ගණේ අපරාධයක් සම්බන්ධව නඩුකරයකදී තීරණයක් දෙනවා නම් ඒ කියන්නේ ඒ වගේ තීරණයකට යනවා නම් මම හිතන්නේ යුක්තිය සම්බන්ධ යම් වින්දිත පාර්ශ්වයට අගතියක් වෙනවා කියන එක තමයි මගේ දැනුම. නමුත් තවම මේ නඩුකරය පෙන්ඩිං කියන්නේ පවතින නඩුකරයක් හින්දා මම ඊට වඩා දෙයක් ඉගෙන කතා කරන්නේ. නමුත් ඒ අගතිය තියෙනවා. ඒ ස්ථාවරයේ අපි ඒ ස්ථාවරයට අපි විරුද්ධයි. මොකද මේ රටේ යුක්තිය පසදලන්න නම් අපි ඒකට හොඳ ආදර්ශයක් දෙන්නට ඕන. අපි දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්මයා අර මාතර සිද්ධියට අදාළව ඒ ඔහු යටතේ හිටපු ඔහු යටතේ උපදෙස් දුන්නා කියන චෝදනාවටනේ ඔහු ඒ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් කරේ. එතකොට ඒ සිදුවීමත් එක්ක අදාළ කරගත්තොත් මේ නඩුකරේ ගත්තොත් මේකේ ඒවක හිටපු නාවික හමුදාපතිවරයා සහ ඒ අදාළ විවිධාකාර සාක්ෂි ඇතුළත්නේ යම් අධිචෝදනා පත්‍රයක් ගොනු වෙන්නේ. ඉතින් නිකන් ගොනු වෙන්නේ නැහැනේ. ඉතින් මං හිතන්නේ ඒක එච්චරම කියන්නේ කිසිසේත්ම අපිට පිළිගන්න පුළුවන් යුක්ති සහගත දෙයක් නෙවෙයි වින්දිත පාර්ශ්වය ගත්තොත්. මොකද මේ බඩු භාණ්ඩ රාමේව නැති වෙලා නෙවෙයිනේ මේ දරුවෝ. තරුණ දරුවෝ. එතකොට ඒ තරුණ දරුවෝ මොකක්වත් ඒකට සම්බන්ධ වෙච්ච කට්ටිය නෙවෙයි. ඒත් ඒවා තහවුරු වෙලාත් තියෙනවා. එහෙම අයව ඝාතනය අතුරුදහන් කරලා හරි පැහැරගෙන ගිහිල්ලා හරි මොකක් හරි ඝාතනයක් කරලා හෝ ඔය අතුරුදහන් වෙච්ච ගොඩක් අය පස්සේ කාලෙකදී අනාවරණය වෙනවා නේද? ඒ කියන්නේ එහෙම අර අපිට හම්බුණා කියලාට ආරංචි වෙන අඩුවේ නේද? ගොඩක් අය ඝාතනය වෙලා ඒක සාමාන්‍ය අතුරුදහන් වීම අපේ රටේ ගත්තොත් අපිට හම්බුච්ච අය නම් ගොඩක් අඩුයි. හැබැයි මෙහෙමයි දැන් ඒ අපේ ස්ථාවරයන් සහ විමර්ශන නිලධාරීන් හොයාගත්ත දේවල් වල ස්ථාවරේ. නමුත් අපිට දෙමෝපියන්ගේ බලාපොරොත්තු ගැන අපිට හබ කරන්න බෑ. ඒකයි මම මෙතනදී ගැන වැඩි දෙයක් කියන්නේ නැත්තේ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවෝ තමන්ට ලැබෙයි කියලා. ඒක මං හිතන්නේ එතනටම හානි නොකර ඒ කාරණාවට හානි නොකර මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒ දෙමෝපිය අදට ජීවත් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. අදටත් අපි දන්නේ සමහර දෙමෝපියෝ දොර දිහා බලන් ඉන්න වෙන්නේ නැති. ඔව් ඒක හරිම ඛේදනීය ඉරණමක්. මොකද මම පුද්ගලිකව නීතිඥවරයා විදිහට ඒ නඩුවේ පෙනී ඉන්න නීතිඥවරිය විදිහට මම දන්නවා මේ මිනිස්සුන්ගේ ජීවිත දවස ගෙවෙන විදිහ. ඉතින් ඒක හරිම මේ කනගාටුදායක දෙයක්. අපිට වැරදීමක් වෙලා තියෙනවායි කියන එක අපි පිළිගන්නට ඕනි. මොකද වසර ගණනාවක් ගත වෙලා තවමත් අපිට මේ මිනිස්සුන්ට යුක්තියක් ඉෂ්ට කරන්න හම්බෙලා නැහැ. ඉතින් අපි රටක් විදිහටත් අපේ රටේ නීති පද්ධතිය විදිහටත් අපි ඇත්තටම ඒක කනගාටු වෙන්න ඕන දෙයක්. මොකද අපෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද වරදක් නොකරපු යම් කණ්ඩායමකගේ පුද්ගලික අවශ්‍යතාවය මත තමන්ගේ තාන්නමාන යොදලා යම් ඝාතනයක් හරි පැහැර ගැනීමක් හරි අතුරුදහන් කරා නම් මම හිතන්නේ රටක් විදියට අපි ඒ වගකීම ගන්නට ඕන. ඒව අත්පිහිද ගන්න කාටවත් බෑ. ඒක එනේන ආණ්ඩුව වලට අරයට මෙයාට කියලා හරවන්න බෑ. මේක අපි කරේ නෑ කියලා කියන්නත් බෑ. මේ අපි හැම පුරවැසියෙක්ගේම වගකීමක් යුක්ති ඉෂ්ට කරලා දෙන එක. ඒක අරය මෙයා නඩුවේ ඉන්න ඒ වින්දිත පාර්ශ්වය කියලා නෑ. මේ රටේම ඉන්න මිනිස්සුන්ගේ වගකීම සහ යුතුයකමක් තමයි මේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන එක. මොකද දරුවෙක් කියන දේ දවසින් දෙකකින් හදන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. කාලාන්තරයක් ඒ දරුවෝ ලොකු මහත් වෙනකන් හදලා ඉගෙන ගන්න එක දරුවෙක් ඉන්නවා. වෛද්‍ය වෛද්‍ය වෘත්තිය සඳහා පිටරට යන්න ඊළඟ දිනේ හිටියේ. තෙවෙනි දරුවෝ කියන්නේ අධ්‍යාපනයක් ලැබපු දරුවෝ හිටියේ. එතකොට ඒ ගෙවල් වලට තිබිච්ච අඩුපාඩු සහ සමගට එකම දරුවා පවුලේ. එතකොට ඒක මහා වේදනාවක්. ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මං කියන්නේ යුක්තිය අවගමනය කරන්නේ නැතුව අපේ රටේ වෙන්නට ඕන යුක්තිය හා සාධාරණ ඉෂ්ට කරන්නට හැමෝම වගකීමක් කටයුතු කරන්න ඕනේ. එතනදී මං හිතන්නේ අරයාගේ මෙයාගේ තනතුරු තාන්න මාන්න බල
බලපාන්න ඕනේ කියන එක. ඒක වැඩක් නෑ. මොකද යම් කෙනෙක් වැරද්දක් කරා නම් නීතියකට හැමෝටම සමාන නම් නීතිය ක්‍රියාත්මක වන්න. මේ රටේ පුරවැසියෝ විදිහට අපි හැමෝම පුරවැසියෝ විදිහට තව කෙනෙක්ට අසාධාරණයක් වෙච්ච තැන අපි ඒකට මේ අපි දැක්ක නෑ වගේ නැතුව අපි පුළුවන් විදිහට අපි ඒ දෙයට අපි කතා කරන්න ඕන. මම හිතන්නේ ඒතකොට තමයි පොඩ්ඩක් අර ලංකාව ඇතුලේ අපි අර කමියුනිටි එකක් විදිහට අර පොඩ්ඩක් ඔව් ඒක නිසානේ අපි දැන් සිස්ටම් චේන්ජ් කියලා දැන් මිනිස්සු අරගලයකට පාරට බැහැලා මේ සිස්ටම් එක යම් තාක් දුරට වෙනස් කරානේ. ඒ යම් තාක් දුරට අපි කියන්නේ 100%ක් වෙනස් වුණා කියලා. එහෙම සීමාවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතිහාසයේ අපි බලාපොරොත්තු වෙච්ච නොවිච්ච තරමකට සාමාන්‍යයෙන් අපි දෙයක් කරා. දෙයක් කළා. එතකොට ඒ කරේ මිනිස්සු නිහඬ නොවි පාරට ආපු නිසානේ සහ ඒ මිනිස්සු නිහඬ නොවි කතා කරපු නිසා හඬක් නවුනේ. මේ ලෝකේ යම් දෙයක් වෙනස් කරන්න නම් අපි හැමෝටම තමන්ට ජීවිතය දීලා තියෙන හඬක් කියලා දේ කතා කරන්න එක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. ඉතින් ඒ දේවල් මං හිතන්නේ මිනිස්සෙකුට දීලා තියෙන නිකන් නෙවෙයි ස්වභාව ධර්මයේ. ඒක දීලා තියෙන තමන් වෙනුවෙන් ආත්මාර්ථය වෙනුවෙන් පාවිච්චි කරන්න විතරක් නෙවෙයි අනේකා වෙනුවෙන් පාවිච්චි කරන්න තමයි ස්වභාව ධර්මයේ අපිට ඒ දායාද දීලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ හැම මිනිස්සෙකගේ යුතුයකමක් තමයි තව කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් තමන්ට වගේම ඒ ගැන හඬක් නගන එක කතා කරන එක ඒ ගැන පෙනී ඉන්න එක මං හිතන්නේ අපි කියනවානේ හරි අපි සදාචාර සම්පන්නයි කියලා. අපි සංස්කෘතියක් විදියට මම හිතන්නේ මේ සංස්කෘතිය හරි සදාචාරය ඇතුලේ අපි මිනිස්සු කියන එක ඔප්පු කරන්න තියෙන එකම දේ තමයි අනේකා වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් කතා කරන්නේ. සාකේ හොඳම කාරණාව දැන් එකක් මතක් කරද්දි මට මුලින්ම මතක් වෙච්ච කාරණාව තමයි අරගල කාලේදී අර අපේ කොල්ලොන්ට ගහනකොට ඒ කියන්නේ අර ස්පිරිතාලවල නර්ස්ලා පවා ડોක්ටර්ස්ලා පවා දුවගෙන ආවා. ඒක මාර ඒ කියන්නේ ඇඟේ මයිල් කිලින් වෙන සීන් එකක් ඒක. ඉතිහාසය ඒක අපි කිව්වා ඓතිහාසික සිදුවීමක් සිද්ධ වුණේ මිනිසුන්ගේ එකමුතුකම. ඒ කියන්නේ හැමෝම ආවා. ඔව් ඒක දැනුම. ඒ කියන්නේ ඒ දැනීම අපේ ඇඟවල වල තියෙන්න ඕන දෙයක්. මම හිතන්නේ ඒවා කාලාන්තරයෙන් මිනිසුන්ට මේ පාලකයන්ගේ එක එක විවිධාකාර දේවල් නිසා, දේශපාලනික ගැතිකම් නිසා ඒ සවිඥානික බව නැති වෙලා තිබ්බේ අහිමි වෙලා තිබ්බේ. නමුත් අපි දැක්ක අර අරගලේ කියන ක්‍රියාදාමයත් එක්ක මිනිස්සු ඒකරාශී වීමක් වුණා. එකිනෙකාට දැනීම සවිඥානික තමයි යම් ප්‍රමාණයකට ආව. හැබැයි මම කියන්නේ ඒක දවසින් දෙකෙන් වුණ දෙයක් කියලා. ඒක අනිවාර්යයෙන්ම කාලාන්තරයක් තිස්සේ ඒ වෙනුවෙන් උනන්දු වෙච්ච, ඒ වෙනුවෙන් වැඩ කරපු, ඒ වගේ ක්‍රියාශීලී වෙච්ච ඓතිහාසික මිනිස්සු නිසා තමයි පාරට මිනිස්සු ආවේ. මොකද මොළගෙඩි එකපාරට හේදුන්නේ නැහැ. කාලාන්තරයක් හේදිලා මං හැමදාම කියනවා වගේ එක කුඩු පාරකින් ගලක් කැඩෙන්නේ නැහනේ. බොහොම ගණනාවකින් ඒ ප්‍රතිඵලයක් තමයි මිනිස්සුන්ට සවිඥානික බව මතුවුනේ. මං හිතන්නේ ඒක නැති කරගන්න නැතුව ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. සහ මිනිස්සු බලන් හිටියානේ. අනිවාර්යෙන් බලන් හිටියා. ඉතින් ඒ එකමුතුකම හැමදාම මේ රටේ තියෙනවා. එකමුතුකම තිබ්බොත් මං හිතන්නේ අසාධාරණයක් මේ රටේ කාටවත් වෙනවා කියලා. හැබැයි ඔය ඇස්සේ කොහොමත් මේ තමන්ගේ වාසි ගන්න තමන්ගේ සෝෂල් මීඩියා වල views වැඩි කරගන්න pages වලට like ගන්න හිටපු කට්ටියකුත් ඔක හිටියා. අනිවාර්යයෙන්. ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා මූණ පොඩ්ඩක් දාලා වැඩ කරා කියලා ගියා. ඒක අපිට පොදු නියතියක්නේ. දැන් අරගලයේ තුල කොච්චර දේවල් ඒ වගේ පුද්ගලික උවමනාවන් සිද්ධ වුණාද? ඉතින් අරගලයේ තුල සැබෑ උවමනාවෙන් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කියලා පාරට ආපු කණ්ඩායමක් හිටියා වගේම අපි ඒක කිසිම බයක් නැතුව කියනවා. යම් පුද්ගලික අරමුණු, දේශපාලනික අරමුණු සහ අනිකුත් අරමුණු මත පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා මෙතනට ආපු කට්ටියක් හිටියා. ඉතින් ඒගොල්ලෝ ඒ ලාභ ප්‍රයෝජන ලබා ගත්තා. හැබැයි අපි අර හැම දෙයකම වැරද්ද පැත්ත දකින්නවට වඩා අපි හොඳ පැත්ත දැක්කොත් මං හිතන්නේ මේ හම්බ කරගත්ත කට්ටිය, මේ දේශපාලනික වාසි ගත්ත කට්ටිය පැත්තකට දාලා අපිට අරගලය තුල ලැබිච්ච දේ තමයි කවදාවත් නොසිතූ විදිහට මිනිස්සුන්ට අපිට එකමුතුකමින් යම් ලොකු දෙයක්, යම් ප්‍රතිඵලයක් අපිට අත්පත් කරගන්නට මේ රටක් විදිහට හැකියාව ලැබුණ අඩුම තරමේ අපිට පාලකෙක් එලවන්න පුළුවන් කියන එක. ප්‍රථමවරට අපිට ඒ ශක්තිය මේ රටේ මහ ජනතාවට තියෙනවා කියන එක. මේ රටවලින් ඒ ආදර්ශය ගත්තා. ඉතින් ඒ නිසා මං හිතන්නේ බංගලි එහෙම අරගත්තා. ඉතින් ඒක මං හිතන්නේ ඒක තමයි මේ ලොකු දෙයක්. මොකද පරමාධිපත්‍ය බලය ජනතාව තුළ තියෙනවා කියන එක මං හිතන්නේ අර පෙන්නපු දේ ලෝකෙට පෙන්නපු අවස්ථාවක් තමයි අපේ මිනිස්සුන්ගේ ඒක රාශී වීම. ඕකේ මේ ප්‍රචණ්ඩත්වයක් ආව. ප්‍රචණ්ඩත්වය හැබැයි ඒකේ අර ආපු අර සමස්ත පිරිසුදු අදහස ඇතුළේ ආපු කැලලක් නෙමෙයි. ඒක පස්සේ ඇති කරපු දේවල්. ප්‍රචණ්ඩත්වය කියන දේ ඇත්තටම ඇති උනේ අරගලය තුළ මම අර කියපු ලාභ ප්‍රයෝජන සහ දේශපාලනික අරමුණු තිබිච්ච පිරිසකගේ ඕනෑපාකම් මත පමණයි. නමුත් සුද්ධාකාරයට අරගලේ නියලිච්ච අරගලයට ආපු අරගලේ අර සිස්ටම් චේන්ජ් කියපු පරමාර්ථය හිටපු කිසි කෙනෙක් තුළ ප්‍රචණ්ඩත්වයේ තිබුණේ නැහැ. හැබැයි සිද්ධ උනේ මේ සමහර අය ඉතින් අර
බොරදියේ මාළු බානවා වගේ ඒ දේවලුත් මේක අස්සේ කරගත්තා. ඉතින් ඒක ඉතින් අපි දකිනවානේ සමහර කට්ටිය දැන් ඉන්න තැන් දැක්කහම අරගලේ හිටපු සමහර මිනිස්සු ඉන්න සීට් දැක්කහම ඉන්න ඔඩොක්කු දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ ඇයි ඒව කරේ කියලා. නමුත් අපිට ඉතින් මෙහෙමයි ඒ ක්‍රෙඩිට් එක අපි දෙනවා ඔහුන්ටත්. මොකද ඔහුන් නිකමට ඔලු ගෙඩි හරි හිස් ගෙඩි විදියට හරි එතනට සහභාගී වුණ නිසා. හැබැයි ඉතින් යම් අකටයුත්තක් වුණා නම් මම හිතන්නේ ඒක අරගලයට බාර දිය යුතු නැහැ. ඒක බාර ගන්න උන්ට අර පුද්ගලික අරමුණු වලින් සහ දේශපාලනික අරමුණු වලින් අරගලයට ආපු කණ්ඩායම තමයි ඒක බාර ගන්නට ඕනේ. මොකද මං හිතන්නේ අරගලේ නියදිච්ච මිනිස්සු සැබෑ මිනිස්සු කවදාවත් ප්‍රචණ්ඩත්වයේ අනුමත කරා හෝ ප්‍රචණ්ඩත්ව ක්‍රියා කරා කියලා. අපි ඒ මාතෘකාව ටිකක් පැත්තකින් තියලා මේ ළඟදී අපිට අහන්න දකින්න ලැබෙච්ච මේ හරිම අභාග්‍ය සම්පන්න සිදුවීම ගැන පොඩ්ඩක් කතා කරමු. සිදුවීම ගැන සත්සර නිමේෂ් මේ මම ආකේ කෙලින්ම මෙහෙම අහන්නම් මගේ දැනීම හැටියට ශ්‍රී ලංකා පොලිසියට මිනිස්සු මරන්න අයිතියක් තියනවාද? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද අපිට කාවවත් මරන්න පොලිසියට නෙවෙයි කිසිම කෙනෙක්ට මේ රටේ නීතියකට බලය දීලා නැහැ. මේ රටේ කිසිම පුද්ගලයෙකුට තව කෙනෙක් ඝාතනය කරන්න ලයිසන් එකක් දීලා නැහැ. ඒක තමයි මගේ පළවෙනි පිළිතුර. දෙවෙනි එක මේ රටේ යම් පුද්ගලයෙක් ඝාතනය කරනවා නම් යම් පුද්ගලයෙක් සම්බන්ධව දඬුවම් කරනවා නම් ඒකේ බලය දීලා තියෙනවා මේ රටේ ආණ්ඩු ප්‍රවස්ථාවේ යටතේ අධිකරණයට. අධිකරණයක් කරා තමයි එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක වීමේ පද්ධතිය තුල අවසන් ප්‍රතිඵලය අධිකරණයකින් දෙන දඬුවම ඒක මරණ දඬුවම් වෙන්නට පුළුවන්. ඒක සිර දඬුවම් වෙන්නට පුළුවන්. කසපහර දීම වෙනවා. පෙත් තියෙනවනේ දඬු නීති සංග්‍රහය යටතේ දඬුවම් ක්‍රම ඕන තරම්. එතකොට ඒ ශාරීරික හිංසනය හෝ වද බන්ධන හෝ වෙන ඕනෑම ආකාරයේ දඬුවමක් ලබා දෙන්නට සාධාරණ නඩු විභාගයක් අවසානයේ කරන්නට පුළුවන් අධිකරණයට විතරයි මේ රටේ. ඒ අධිකරණයේ බලය ලැබිලා තියෙන්නේ මේ රටේ පරමාධිපත්‍ය ජනතාවගේ තියෙන පරමාධිපත්‍ය බලය හරහා. ඒ අධිකරණයටත් ඒ බලය නිකන් ලැබිලා නැහැ. මේක ලැබිලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය, අධිකරණ බලය, නීති ක්‍රියාත්මක කිරීමේ බලය අධිකරණය හරහා පවරලා. අපි මේක මුලින්ම පටන් ගත්තොත් පොලිසියේ කාර්යභාරය මොකක්ද? ඒ කියන්නේ පොලිස් නිලධාරීන් ඒගොල්ලෝ මං හිතන්නේ පොලිස් වල ස්කූල්ස් එහෙම තියෙනවනේ එන්නකොට මොන හරි කියනවා ඉතින් අපි දන්නේ නැහැ. ඔව්. මේ මොකද්ද ඒගොල්ලෝ කාර්යභාරය ලංකාවේ? ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි රටේ නීති හා සාමය ආරක්ෂා කරන එක ප්‍රමුඛ එක. අනිත් එක මිනිස්සුන්ගේ රටේ ආරක්ෂාව සැලසෙන එක ප්‍රමුඛ වගකීමක්. ඒ වගේම රටේ ආරවුල් තියෙනවා නම් මිනිස්සු අතර ගැටුම් තියෙනවා නම් ඒවා සාමකාමීව निराකරණය කරන්න සාම නිලධාරියෙකු විදිහට මැදිහත් වෙන්න එක තමයි පොලිසිය ප්‍රධාන රාජකාරී තියෙන එකක්. රටේ ආරක්ෂාව, අනිත් එක මහජන ආරක්ෂාව, ඒ වගේම රටේ නීති හා සාමය ආරක්ෂා කිරීම සහ ඔය කියන පද්ධතිය තුල සාම නිලධාරියෙකු විදිහට ක්‍රියාත්මක වීම තමයි පොලිස් නිලධාරියෙකුගේ කාර්යභාරය වෙන්නේ. සහ මනුස්සයට ප්‍රශ්නයක් වෙච්ච ගමන් දුවන්නේ පොලිසියට. එතනින් හරි උත්තරයක් ලැබෙයි කියලා. ඔව්. ඒ තත්ත්වය දැන් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඔව් දැන් ඉතින් මෙහෙමනේ දැන් පොලිසියකට දිව්වොත් සමහරක් වෙලාවට ෂුවර් නැහැ එළියට එන්න පුළුවන් වේද කියලා විත්තිකාරයෙක්ට යම් චෝදනාවකට චෝදිතයෙකුට පමණක් නෙවෙයි පැමිණිල්ලක් කරන්න යන පැමිණිලිකරුකටත් යම් ආකාරයකට බයක් සැකක් ඇතුව තමයි පොලිසියකට යන්න වෙන්නේ. මොකද හේතුව ඒ තරම්ම වැරදි ඒ කියන්නේ නරක පූර්වාදර්ශ පොලිසිය සපයලා තියෙනවා. සපයලා දෙන කෙනෙක් හොඳම උදාහරණේ දැන් අපි ඕනම කෙනෙක් දන්නවා මේ අර අපි ඒ කියන්නේ පොලිසියෙම කියන අපි උඹට අපි උඹ මේ දවස් ගානකට තුලට දානවා කියන පොලිසිය ඇතුළෙන්ම දාලා කියන්නේ මොකද්ද මේ විදිහ මම දන්නේ නැහැ මේ රටේ ඇතුළේ එහෙම පොලිසිය වල එහෙම වෙනවද කියලා කියන්නේ පොලිසිය ඇතුළෙන් එහෙම දාලා හරි මොකද දානවා උන්ට මේක ඉතින් ඒක තමයි මම කියවර නරක පූර්වාදර්ශය කියන දේ දීලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන පොලිසියක් තුළින් නීතිය අනුව බලාපොරොත්තු වෙන ක්‍රියාදාමය ගැන අද තියෙන විකෘතියක්. මොකද අපි දන්නවා ඉතින් රටේ පොලිස්පතිවරයා හිටපු පොලිස්පතිවරයාත් ඝාතන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව චෝදිතේ. එතනින් එහාට අපිට තව කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ රටක පොලිස්පතිවරයා කියන කෙනා දූෂිතෙක් නම් අපරාධකාරයෙක් නම් මනුෂ්‍ය ඝාතකයෙක් නම් මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව තුල අනෙකුත් නිලධාරීන්ට ලැබෙන ඒ පූර්වාදර්ශය මොකක්ද? එතකොට ඒක හදාගන්න බැරි රටක්ද අපිට පොලිස්පති කෙනෙක් හදාගන්න බැරිද හරියට? අපිට මේ රටේ පොලිස් නිලධාරීන් හදාගන්න බැරිද? එච්චරටම දුර්වල නීතියේ පද්ධතියක්ද අපිට තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් පොලිස්පතිවරයා රටක අපරාධ නඩුවක චෝදිතයෙක් වෙලා ඉන්නකොට අනිත් පැත්තේ යන අර ලෝදිය ගැන කතා කරන්න දෙයක් නැහෙනි. ලොක්කා පිනුම් ගහනකොට අනිත් කට්ටිය බඩ පිනුම් ගහනවා. ඒක තමයි මේ රටේ තත්ත්වය. මොකද
පාලනයක් නැහැ. නීතිය ක්‍රියාත්මක වීමක් නැහැ. දැන් බලන්නකො මේ රටේ පොලිසිය කරන අපරාධ කොච්චර තියෙනවද? හැබැයි ඒ අපරාධ වලට මොනවද අරන් තියෙන පියවර? ඒ බලන්න අල්ප ප්‍රමාණයක්නේ. දැන් ওই දේශබන්දු මහත්තයා සම්බන්ධයෙන් ගත්ත එකත් ඒ ක්‍රියාදාමයේ මේ කොච්චර කාලයකට පස්සේද? ඒකනේ අපි බලන්න තියෙන්නේ කොච්චර කාලයකට. ඒතර මේ වගේ චෝදනා තියෙන පිරිස් වලට මොනවද මේ රටේ අරගෙන තියෙන නීති ක්‍රියාදාමයේ තුල තියෙන දීලා තියෙන මේ ඔහුන් වෙනුවෙන් ගත්ත පියවර මොකක්ද? අපි දැක්ක සමහරක් කලාවට සුප්‍රීම කෝට් එකේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවක්වත් පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ නැති රටක් තමයි තියෙන්නේ. ඒක පොලිස් කමිෂන් සභාව තියෙනවා. ඒක ඔහේ යනවා. ඒකට ඒක ඇතුලේ විනය පාලනයක් පොලිස් නිලධාරීන් කරන්නේ නැහැ. අපි දැනුවත්ව තියෙනවා විවිධාකාරයේ පොලිස් නිලධාරීන්ට පැමිණිලි. ඒව යට ගහගෙන ඉන්නවා. ඉතින් ස්වාධීන පොලිස් කමිෂන් එකක් කිව්වට රටේ පොලිස් නිලධාරීන්ගේ විනය යහපැවැත්ම පාලනය කරන්න මම හිතන්නේ එහෙම දෙයක් මේ රටේ වුණා කියලා. දැන් ආසන්නතම සිද්ධිය දැන් ඇහුවා වගේ මේ වැලිකඩ ඝාතනේ මේ මෑතකදී සිද්ධ වෙච්ච වැලිකඩ මනුෂ්‍ය ඝාතනේ. ඊට පස්සේ දවසේ අක්කල ඇතුළු පිරිසක් එතන මේ නිහඬ උද්ඝෝෂණයකත් එතන නිරත වුණා. අක්කයි කාරණා මතු කරන්න මේ මං කියන්නේ අදටත් මේ රට මම විශ්වාස කරන විදිහට තුන්වෙනි ලෝක රටක්. අපි කවද්ද මේ තුන්වෙනි ලෝක රටය අඩුමතරම දෙකටවත් ඇවිල්ලා සාමාන්‍යයෙන් අර ශිෂ්ට සම්පන්න සිස්ටම් එකක් තියෙන මිනිස්සු ටිකක් හැදෙන්නේ කවද්ද මොකද අදටත් අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට හැමෝම අඳුන්වන්නේ. ඒ අස්සින් පොලිසිය වගේ ආයතනයක් තවත් මෙහෙම පල්ලෙහාට වැටෙනකොට ඒක හරි. මෙහෙමයි තුන්වෙනි ලෝකයේ රට කියන එක ආර්ථිකය කියන සාධකයෙන් මත පදනම් වෙන්නේ නැහැ. රටක මිනිස්සුන්ගේ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවය. ඒ කියන්නේ රටක යුක්තිය, නීතිය, සාධාරණත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ඔය කාරණාවන් ක්‍රියාත්මක වෙන විදිහෙන් තමයි රටක සංවර්ධනය කියන එක රඳා පවතින්නේ. හිතන්න රටක දූෂණය උග්‍රාකාරයෙන් තියෙන රටක නම් රටක ආර්ථිකයක් හැදෙන්නේ කොහොමද? රටේ ආර්ථිකය හැදෙන රටේ ආර්ථිකය මංකොල්ල කණ්ඩ ඒවා කඩා වඩා ගන්න දූෂිතය කටයුතු කරනවා නම් පාලකයන් ඉඳලා නිලධාරීන් දක්වා සාමාන්‍ය පුරවැසියා දක්වා එනවා නම් ඒ රටක කොහොමද දියුණුවක් එන්නේ? ඉතින් මං හිතන්නේ මේ රටක තුන්වන ලෝකේ රටක ඉඳලා අපි දෙවන හරි පළවෙනි තැනට හරි යන්න නම් මේ රටේ මූලික වෙන්න ඕන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒ කටයුතු ආරක්ෂා වෙන්නට ඕන. ඒක පැවැත්ම තහවුරු වෙන්න ඕනේ. ඒ තුල තමයි රටේ ආර්ථිකයක් ගොඩනේ. නැතුව මේ රටේ මේ නීතිය ඔහේ වල් වැදෙන්න දීලා දූෂණය ඇති වෙනකන් හොරා කණ්ඩ දීලා රටේ ආර්ථිකයක් ගැන කතා කරනවා නම් මං හිතන්නේ ඒක වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ නීතිය හැමෝටම සමාන වෙන්න ඕනේ. නීතිය සමානයි. ඉතින් ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙනවානේ නීතිය සැමට සමාන වේතු කියලා 12 වෙනි ව්‍යවස්ථාවේ. ඉතින් අපි නීතියේ සමානතාවයක් දකිනවද මේ රට ඇතුලේ? අපි දකින්නේ එක්කෙනෙකුට එක විදියක්, තව කෙනෙකුට තව විදියක්. ඉතින් ඒක සුබවාදීව අපි හිතනවා මේ අලුත් ආණ්ඩුව යටතේ හරි ඒක සිද්ධ වෙයි කියන එක. අලුත් ජනාධිපතිවරයා යටතේ වෙයි කියලා අපිට යම් බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන් මේ දැන් ඔය සස්සරගේ ප්‍රශ්න විතරක් නෙවෙයි ඊට කලින් වැලිකඩ පොලිසියේ සිද්ධ වෙච්ච ඔය දෙවන ඝාතනය අපි ඒ ස්ථානාධිපතිවරයා ඉදිද්දි චින්තකනුරත් ඉදිද්දිම සිද්ධ වෙච්ච දෙවනි ඝාතනය. ඒ තමයි එකක් අපි දන්නවා ආර් රාජ්කුමාරි. අර මේ කාර්ය සේවයට ගෙන ආපු කාන්තාවව 2023 මැයි මාසේ 11-12 කාලෙක ඔය වැලිකඩ පොලිස් ස්ථානයේදී තමයි මේ මිය යන්නේ. ඒකට එතනදිත් මේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තිබුණේ ඇගේ මරණය සම්බන්ධයෙන් මේ ආයුධ වලින් පහර දීලා තුවාල කරලා අර එතකොට එතනදිත් සිව් දෙනෙකු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් කළා. ඉතින් එවැනි අත්අඩංගුවට ගැනීමක් කරලා වසර 2ක් ගත වෙන්නත් කලින් දෙවන ඝාතනයක් එහෙම නැත්නම් දෙවන අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ සිද්ධ වෙන මරණයක් සිද්ධ වෙනවා. ඉතින් එතන අපිට පැහැදිලිව දැන් අපිට අධිකරණ වෛද්‍ය වාර්තාවක් තාම එළියට ඇවිල්ලා නැති නිසා සහ ඒක පවතින නඩුකරයක් නිසා අපිට නිශ්චිතවම කරුණු දක්වන්න බෑ. නමුත් මේ දෙමව්පියන්ට අම්මලාට තියෙනවා සැකයක්. මොකද ඒ ළමයාගේ ඇඳුම් කොහෙද තිබ්බේ? එතකොට ඒ තුවාල අපි ඒ කියපු දේවල් දැන් කියන්නේ ඒ ළමයා මානසික ව්‍යාධියකින් හිටිය අය, සිරමැදි රෝලුව හප්පගත්ත අය, ඇඟ හප්පගත්ත අය කියලා. ඉතින් යම් පුද්ගලයා අපි හිතමුකෝ එහෙම අපි දැන් පූර්වානුමානයක් කරමුකෝ ඒ කතාව ඇත්ත කියලා. ඒතර මොකක්ද කර මේ නාවල ප්‍රදේශයේ හිස් ඉඩමක ඉඳලා අල්ලපු ගෙදරින් දැකලා 119ට කතා කරලා ඒ එහෙම කතාවකුත් කියනවා යම් ගෙදරකට ඇතුල් වෙන්න ගිහිල්ලා තාප්පෙන් එතනදී අත්අඩංගුවට අරගෙන 119 කතා කරලා තමයි වැලිකඩ පොලිසියට බාර දුන්නේ කියලා. එතකොට හරි එවැනි තත්ත්වයක හිටපු කෙනෙක් නම් දැන් එතනදී එහෙම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ නැහැනේ. දැන් වැලිකඩ පොලිසියට අරගෙන යනකම්
එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. මානසික ව්‍යාධියකින් පෙරුණා කියලා අපිට මේ කරුණු දැන් කියන්නේ නැහැනේ. අම්මත් එක්ක කතා කරාලු, තව මිත්‍රෙක් එක්ක කතා කරාලු. ඉතින් එතකොට තිබුණ නැති ව්‍යාධිය වැලිකඩ පොලිසියට ආවම කොහොමද ඇති උනේ? මතුනේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඒ විමර්ශනය මෙහෙවන නිසා අපි විමර්ශනයට ඉඩ දෙමු. හැබැයි ඊයේ දිනේදී අපිට ඒ සම්බන්ධයෙන් හැකියාව ලැබුණා ගරු අධිකරණයට මෝෂන් පත්‍රයක් යොමු කරලා ඒ අම්මා වින්දිත මවගේ දිවුරු ප්‍රකාශයක් අධිකරණයට ගොනු කරලා මොකද ඒ අධිකරණ වෛද්‍ය වාර්තාව එක් අධිකරණ වෛද්‍යවරයෙක් යටතේ තමයි සිද්ධ වුණේ පශ්චාත් මරණ පරීක්ෂණය. නැවත ඉල්ලීමක් කරා අධිකරණයට මේ බොඩි එක ගොඩ අරගෙන 3 දෙනෙක්ගෙන් යුතු අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් මේ පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පවත්වන්න කියලා. මොකද හැම දෙයකම මනුෂ්‍ය ඝාතනයක් වුණාම යට යන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම නිශ්චිතව ඒකට වටිනාකමක් දෙන්නට ඕන. මොකද ඒ මරණය සම්බන්ධ වැදගත්ම සාක්ෂිය තමයි අධිකරණ වෛද්‍ය වාර්තාව. මේ මරණය විතරක් නෙමෙයි මේ ඉතිහාසයේ වෙච්ච හැම මරණයකටම පවා අපි බලාපොරොත්තු වෙන මේ අලුත් ආණ්ඩුවෙන් ඒව යට ගහන්න නැතුව කරුණා කරලා මේවට දඬුවම් දෙන්න. ඔව් දැන් එකක් නෙවෙයිනේ. දැන් නාගරාසා ඇලෙක්ස් අපි දන්නවා වඩ්ඩුකොඩේ පොලිස් ස්ථානයේදී 2023 ඝාතනය වෙනවා. ඒ මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පැය 72ක් රඳවා තියෙන අතරේ දරුණු වද හිංසාව වලට ලක් කරලා තමයි මේ ඝාතනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එල්.ඒ. සමන්තා සූරියවෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒක 2015 පෙබරවාරි මාසේ සිද්ධ වෙච්ච එකක්. මත්පැන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනවා කියලා සැක මත අරගෙන ඊට පස්සේ ඔහුගේ නිවසේදී පහර දීලා මොට ආයුධ වලින් සිද්ධ කරපු ඒ පහර දීම මත සිද්ධ වෙච්ච කම්පණය මත තමයි මරණයටපත් වුණේ කියලා අවසාන වෙනවා. ඒ වගේම පීඑච් සඳුන් මාලිංග බදුල්ල දිස්ත්‍රික්කයේ මම මේ වාර්තා වෙච්ච යම් ප්‍රමාණයක අතලොස්සක් අපි මේ දැනගත්ත අතලොස්සක් කියන්නේ එතනදිත් අත්අඩංගුවට ගන්නවා 2014 වර්ෂයේ. ඒ අත්අඩංගුවට අරගෙන දරුණු ලෙස පහර දීලා මාරාන්තික තුවාල නිසා ඝාතනය. එතකොට දැන් මේ වාර්තා වෙච්ච ඒවා වාර්තා නොවිච්චා කොච්චර මේ ලංකාවේ ඇද්ද? දැන් අපි මේ කතා කරනවා අපේ සස්සර නිමේෂ් ගැන. ඒ වගේම රාජ්කුමාරි ගැන. මේවා වාර්තා වෙච්ච දේවල්. හැබැයි වාර්තා නොවිච්ච දේවල් කොච්චර යට යනවද? අපිට දැන් මේ සස්සර නිමේෂ්ගේ හිතාමතා යට ගන්න දැන් සස්සර නිමේෂ්ගේ සහ ඔය රාජ්කුමාරි ඝාතනයේදී වැලිකඩ පොලිසියේ OICව ඒ දූරෙන් අයින් කරවන්න දවස් කීයක් ගත වුණාද? දූරෙන් අයින් කිරීම මං හිතන්නේ නැහැ විමර්ශනයක සෑහෙනවා කියලා. දූරෙන් අයින් කළ තවත් තැනකට ස්ථාන මාරු වීමක් දුන්නට ඒ මිනිස්සේ එතන තවත් තැනක වැඩ කරනවා. ඌට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට කරන්න ඕනේ සාධාරණ දෙයක් නා නීති ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඉපේ. දැන් හිතන්න ගෙයක් ඇතුලේ කවුරු හරි ඝාතනය වෙනවා. මම මේ සරල සිදුවීමක් කියන්නේ. ඝාතනය වෙනවා. එතකොට මොකද කරන්නේ? මූලිකව කරන්නේ මොකද්ද? ඒකට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්නවා. ඒ ස්ථානයේ ඉන්න පිරිස අත්අඩංගුවට ගන්නට ඕන. ඒක සාධාරණ විමර්ශනයට බාධාවක් නොවෙන්නයි එහෙම කරන්නේ. ඉතින් අපි දැක්ක දවස් ගාණක් යනකම් වැඩතහනම් කරන්නවත් පොලිස්පතිට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට උද්ඝෝෂකීන්ට ගිහිලා නිහඬ උද්ඝෝෂණයක් කරන්න උනා වැලිකඩ පොලිස් ස්ථානය ළඟ. ඉතින් මොකද්ද මේ රට? එතකොට මේ වගේ කරණ ගණනාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මම තවත් සිදුවීමක් කියන්න. ওই වැලිකඩ පොලිසිය OIC මේ මට පුද්ගල අත්දැකීමක් 2023 වර්ෂයේදී ඔය මේ පාර්ලිමේන්තුවට රවුමේ මේ ජනතාව දැන්ත සිටින ආණ්ඩුව යටතේ තිබුච්ච උද්ඝෝෂණයකට මම සහභාගී වුණා කියලා. මම නීතිඥ වෘත්තියේ විදිහට මම අධිකරණයේ දින පෙනී හිටියේ. නමුත් චෝදනාවක් දාලා මගේ නම දාලා 7 වෙනි සැකකාරයා කළා මේ විදිහටම වැලිකඩ පොලිසිය OIC ගිහිල්ලා කරුණු වාර්තා කරලා තිබ්බ අධිකරණයට. ඊට පස්සේ මම ඒ සම්බන්ධයෙන් අභියාචන අධිකරණයට ගිහිල්ලා ඒ අත්අඩංගුවට ගෙන වළක්වාලන රිට් නියෝගයක් ලබා ගත්තා. ඊට පස්සේ මානව හිමිකම් කමිෂන් එකෙන් ගිය අවුරුද්දේ 12 වෙනි මාසයේ නිර්දේශ කරනවා මේ පුද්ගලයා සම්බන්ධයෙන් චින්තකම්රාද කියන ඒ වැලිකඩ මේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාට නිර්දේශ කරනවා වහාම විමර්ශනයක් කරලා වාර්තාවක් ඇඳවන්න කියලා ඒ සමග. හැබැයි ওই සිදුවීම වෙනකන් වැඩ බලන පොලිස්පතිවරයා කිසිම විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කරේ නැහැ. එතකොට කවුද මේ අයට ආරක්ෂාව දෙන්නේ? එතකොට මේ සිදුවීම එදා විමර්ශනයක් කරා නම් අවම වශයෙන් යම් දඬුවමක් තියෙන්න බෑ. පැහැදිලි සාක්ෂි මෙතන තියෙනවා. එතකොට ඒ දඬුවමක් හරියට නොලැබුණු නිසා නේද තව දෙයක් එතන ස්ථානයේ පොලිස් ස්ථානය තුල සිද්ධ වුණේ.
හරි එතකොට OICට වගකීමෙන් බැහැර වෙන්න පුළුවන්ද? මං හිතන්නේ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කියලා. ස්ථානාධිපතිවරයෙක් වුණාම ඔහුට ඒ වගකීමෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා SCFR ඇප්ලිකේෂන් 244 2010 කියන නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා යම් බැරැක් එක වෙන්නට පුළුවන් එහෙම නැත්නම් පොලිස් ස්ථානයක් තුල වෙන්නට පුළුවන් ඒ ස්ථානයක් තුල පැමිණිලිකරුවෙකු හරි සැකකරුවෙකු සම්බන්ධයෙන් ගනු ලබන හැම ක්‍රියාමාර්ගයකටම ඒ බැරැක්කය හෝ පොලිස් ස්ථානයේ භාරව සිටින ස්ථානාධිපතිවරයා වග කියන්නට. ඒක බොහොම සුවිශේෂී නඩු තීන්දුවක්. එතකොට ඒ ස්ථානාධි කියන්නේ ඒ බැරැක්කය හෝ ස්ථානයේ භාරව ඉන්න පොලිසිය OICට මග අරින්න බෑ. ඔහු කියන්න බෑ මම දන්නේ නෑ මගේ අර කට්ටිය තමයි මේ කට්ටිය කරා කියලා කියන ඔහුට ප්‍රතිපුරුෂ වගකීමෙන් බේරෙන්නට බෑ. එතකොට එවැනි නිලධාරියෙක් එවැනි යම් මානවිකම් කමිෂන් සභාවෙන් යම් නිර්දේශයක් කරපු යම් ඉන්ක්වයරියක් කරන්න කියලා තියෙද්දී වැඩ බලන පොලිස්පතිවරයා පොලිස් කමිෂමන්ට හෝ නිර්දේශයක් විමර්ශනයක් කළා නිකුත් කළා තිබ්බද මේ ඌ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. අන්න ඒක ප්‍රධාන දේ. අනිත් එක රාජ්කුමාරි ඝාතනය වුණෙත් ඔය වැලිකඩ ස්ථානාධිපතිවරයා ඔතන ඉන්නකොට. ඒකට ඔහු එවැනි චෝදනාවක් තියේදී දැන් මේ නඩු තීන්දුවත් එක්ක මම කියන්නේ. නෙවනි වතාවටත් වැලිකඩ ස්ථානාධිපතිවරයා විදිහට එම ස්ථානයේම හිටියේ කොහොමද මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ? අපිට මේවා හරි උද්භවකෝතෝ ටික ප්‍රශ්න. ඒ නිසා මේවා නිර්වුල් නොවි. මේක එක තැනක් විතරයි. මේ රටේ ඕන තරම් ඇති දූෂිත ස්ථානවල ওই වගේ පොලිස් නිලධාරීන් ওই වගේ රැඟුම් නටමින් වගකීම් විරහිතව තමන්ගේ පොලිස් නිලධාරීන් පාලනය කරගන්න බැරි නම් ස්ථානාධිපතිවරයෙක් නෙවෙයි. මම හිතන්නේ සුදුසුත් නෑ. පොලිස් ස්ථානාධිපතිවරයෙක් තියා අර කියනවා වගේ අර රජයේ නීතිඥ මහත්මයෙක් ගිහිල්ලා මාතර උසාවියට කිව්වා වගේ කොස්තාපල් කෙනෙකුටවත් සුදුසු නෑ. ඒක තමයි කියන්න තියෙන්නේ. පොලිස් පතිවරයාට කොස්තාපල් කෙනෙකුටවත් සුදුසු නෑ කිව්වනේ. මේක හැමෝටම පොදුයි. මේ යුනිෆෝම් එක දීලා තියෙන්නේ මේකේ ගෞරවය රකින්න. මේකේ ධර්ම චක්‍රය තියෙනවානේ. මොකක්ද ධර්ම චක්‍රයේ තේරුම? ධර්මය රකින්න ඕන. ඒකට තමන්ගේ පොලිස් ස්ථානයට එන ධර්ම චක්‍රය උරහිසේ ගහගෙන මිනිස්සු මරනවා. ඉතින් අපි මරනවා කියලා චෝදනාව කරේ එකකින් දෙකකින් නෙවෙයි. පැහැදිලි සැකයක් මිනිසුන්ට තියෙනවා. ඒ සැකේ නිවැරදි කරන්නට සාධාරණ විමර්ශනයක් කරන්නට ඕනේ. සාධාරණ ලෙස දඬුවම් කිරීම කරන්නට ඕනේ. එහෙම නැතුව කවදාවත් අනිත් පැත්තට චෝදනා කරන්න බෑ. නෑ ඔයගොල්ලෝ අපිට චෝදනා කරන්න බෑ. අසත්‍ය චෝදනා කරන්න බෑ. අසත්‍ය නම් සත්‍ය මොකක්ද කියන එක හෙලි කරන්නට ඕනේ. ඒක අපේ බලපෑමෙන් ක්‍රිය යුතු දෙයක් නෙවෙයි. ඒක මේ රටේ පාලකයා, මේ රටේ දේශපාලනික පක්ෂ විපක්ෂ සියලු දෙනා සහ ඒ කියන්නේ මේවා බාර වෙන්න ක්‍රියාත්මක කරන සියලුම දෙනාගේ බලපෑමෙන් සිද්ධ වෙන්න ඕන දේවල්. එහෙම නැතුව මේ රටේ පුරවැසියෝ ගිහිලා නිහඬ උද්ඝෝෂණයක් කළා OICව දූරෙන් අයින් කරන්න ඕන නම් ඉතින් මොකද්ද මේ රටේ අපිට පාලන තන්ත්‍රයක් හරි නීතිය පාලනයක් ගැන තියෙන විශ්වාසය? මම කියන්නේ ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ මොහොතේ යම් කට්කාරයක් පොලිස් ස්ථානයක් තුළ සිද්ධ වුණා නම් විනාඩි 5ක් 10ක් 15 උපරිමයෙන් දවසක් ඇතුළත නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ පොලිස් නිලධාරීන් සම්බන්ධව ඉන්ටර්ඩික් කරලා ඒ අදාළ වැඩ තහනම් කරලා ඒ ක්‍රියා එහෙම නොවෙනවා නම් අපිට සැකයක් තියෙනවා. ඒ ඉන්න ලොක්කා ගැන. ඒ කියන්නේ පොලිස්පතිවරයා ගැන අපිට යම් චෝදනාවක් තියෙනවා. මොකද ඔහුට තමන්ගේ දෙපාර්තමේන්තුව පාලනය කරගන්න තරම් පෞරුෂත්වයක් නැද්දෝ කියන එක. සහ මම විශ්වාස කරන කාරණාවක් තමයි පොලිස් නිලධාරියෙක් විශේෂයෙන්ම රස්සාවකටත් එහා ගිය එක වගකීමක් විතර මම විශ්වාස කරන්නේ. මට හිතෙන්නෙම පොලිස් නිලධාරියෝ ඒගොල්ලෝගේ පෞද්ගලික ප්‍රශ්න ඔළුවේ තියාගෙන රස්සාව කරනවද කියලා. මොකද ඔළුවේ ඇරියස් තියාගෙන මිනිස්සුන්ට ගහන ගැහිලි. කියන්නේ සතුන්ටවත් ඔහොම ගහනවත් දන්නේ නැහැ. කියන්නේ කොච්චර හිතේ තරහක් තියාගෙන නැද්ද තව මනුස්සයෙක්ට ගහන්නේ. කියන්නේ යම් මට්ටමක දඩුවම් කිරීමක් කමක් නැහැ. නමුත් ඇට තැලෙන්න එකන කොච්චර හිතේ වෛරයක් තියාගෙන තව කෙනෙක් දඩුවම් කරන්නේ. ඕක ක්‍රමවේදයෙන්ම තියෙනවා. මම ඕක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පොඩි මානසිකව ඕක ඔව් මම ඒක දකිනවා මෙහෙමයි. පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි. ඕක ත්‍රිවිධ හමුදාව, සන්නද්ධ හමුදාවල් සහ පොලිසිය. ඔය සියලුම නීතිය ප්‍රාථමිකව ක්‍රියාත්මක කරන ආයතන තියෙනවානේ රටේ ආරක්ෂක. ඒ මිනිස්සුන්ට ඔහුන්ට දෙන පුහුණුව විතරක් මදි. මානසික සෞඛ්‍ය පුහුණුවක් ලබා දෙන්නට ඕන සහ මානසික සෞඛ්‍ය ගැන වැදගත් තැනක් දෙන්නට ඕන. හිතන්නේ මොරාල් එක ගැන විතරයි. ඔව් ඒ මොරාල් එක දීලා වැඩක් නැහැ. මං හිතන්නේ මොරාල් එකත් එක්ක මිනිස්සුන්ට සදාචාරය, ධර්මය,
තමන් මොනවද කරන්නේ කළ යුත්තේ මොකද්ද? මොකද මේ හැමෝම මහජනයාත් එක්ක සම්බන්ධීකරණය වෙන්නේ. සත්තුත් එක්ක නෙවෙයිනේ. මම හිතන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලෝගේ ඊගෝ එකත් එක්ක. ඔව්. ඒක තියෙනවා. ඒ ඊගෝ එකත් එක්ක වැඩ කරන්නේ මහජනතාවත් එක්කනේ, මිනිස්සුත් එක්කනේ, සත්තුත් එක්ක නෙවෙයිනේ. දැන් අපිට සත්තුවත්තක් පාලනය කරන්න ඔය කට්ටිය දැම්මම ප්‍රශ්නයක් නෑ. මොකද සත්තුන්ට ගහනවා. එහෙමනේ පාලනය කරන්නේ. හැබැයි සතා සිව්පාවටත් අපි හිංසා නොකළ යුතුයි කියලා අනපනක් තියෙන රටක් මේක. එතකොට එහෙම රටක් ඇතුලේ මෙවැනි පොලිසිය වෙන්නට පුළුවන්, සන්නද්ධ හමුදා වෙන්නට පුළුවන්. මේව තුල විනය වගේම මිනිසුන්ට මානසික සෞඛ්‍ය පුහුණුව ලබා දෙන්නට ඕන. ඔවුන්ට මේ මනෝවිද්‍යාත්මක ඔවුන්ට උපදේශන ලබා දෙන්නට ඕන. මොකද අපි සමහරක් වෙලාවට දකින්නේ මොහුන්ගේ ආවේගශීලීත්වය පාලනය කරගන්නට බෑ. ඔහුන්ගේ ඒ නිලධාරී කියන වෘත්තිය තුල පොලිසිය වෙනකොට ඔහුන් හිතන්නේ අර ඊගෝ එකත් ඒකත් එක්ක ඔහුන්ගේ තුල තියෙනවා යම් මේ අර කලහකාරීත්වී මනසක්. ඒ කලහකාරීත්වී මනස තුල මහජනතාවත් එක්ක ඔහුන්ට ඒ ආවේගය පිට කරන්න ඔහු පාවිච්චි කරන්නේ තමන්ගේ රාජකාරිය. සහ සමහර වෙලාවට ඒගොල්ලෝ තමන්ගේ ගම් වලට ගෙවල් වලට යන්නේ මාස ගානකින් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙදින ප්‍රශ්න ඔළුවේ තියාගෙන අනිවාර්යයෙන් ඒකයි මම කිව්වේ මානසික සෞඛ්‍ය ගැන ඒ මිනිස්සුත් මිනිස්සු සත්තු නෙවෙයි. ඕක ඇතුලේ සමහර ડિප්‍රෙෂන් තියෙන අනිවාර්යයෙන් ඒ මිනිස්සු බැඳලා දැන් අපි හිතමු කාලයක් සතෙක් සුනකේ ගහක බැඳලා තිබ්බොත් මොකද වෙන්නේ? ගෙදර කූඩුවක ඌ පුළුවන් තරම් රෞද්‍ර නපුරු සතෙක් බවට පත් වෙනවා. ඌට නිදහස දීලා ගෙදර දොරේ ඇවිදින්න එහාට මෙහාට නිදහස දුන්නාම ඌ ඒ තුල මේ නිදහසේ ඌගේ මනස හැදෙනවා. සතාට උනත් ඌ හරිම හීලා කියන්නේ බුරණ එක නැති වෙන එක නෙවෙයි. මං කියන්නේ ඒක කාරුණික වෙනවා. බල්ලෙක්ව කූඩු කරලා හදන්න එපා නපුරු වෙනවා කියලා. නපුරු වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔය පොලිස් නිලධාරීන්ටත් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙනොත් මං හිතන්නේ ඒ හා සමාන පුහුණුවක් දීලා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන අනිත් එක මන්ද මානසික ලෙඩුන්ව මේ දෙපාර්තමේන්තුව වල තියාගන්න බෑ. මේක කරන්න ඕන මනස සැහැල්ලු, මනස විවේකයෙන් ඉන්න, මානසිකව නිරෝගී මිනිස්සු කරන්න ඕන කාර්යයක් මේක. මිනිසුන්ට යන්න ආස හිතන ආයතනයක් වෙනවා. මේක ඇතුලේ ගිහිල්ලා කතා කරන්න දන්නේ නැත්නම්, හැසිරෙන්න දන්නේ නැත්නම් එවැනි පුද්ගලයන්ගෙන් කොහොමද සාමාන්‍ය නිලධාරියෙක්ගේ කාර්යභාරය සිද්ධ වෙන්නේ? අපි ගැටුමක් निराකරණය කරන්න පොලිසියට යනවා පෙමිණිල්ලක් කරන්න. හැබැයි පොලිස් නිලධාරියා හැසිරෙන්නේ අර ගැටුම निराකරණය කරන දෙන්නවම වරන් කන්න නා. හරිද? එහෙම නැත්නම් එයා ඉස්සරහට එන ඒ පුද්ගලයෝ දෙන්නාටම කලහකාරී විදිහට ඒ සාමාන්‍ය නිලධාරියා කටයුතු කරනවා. කොහොමද එතන ගැටුම් निराකරණය වෙන්නේ? මිනිස්සු පොලිසියට එන්නේ නැහැ. මිනිස්සු ඊට පස්සේ ආයුධ අතට ගන්නවා. ඊට පස්සේ තමයි ඔය සන්නද්ධ අරවා මේවා වෙඩි තියාගෙන මේ රටේ ඇති වෙන්නේ. මොකද ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කො සිස්ටම් චේන්ජ් කියලා. සිස්ටම් චේන්ජ් කියලා. ඉතින් ඒ නිසා සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නම් හැම පොලිස් ස්ථානයකම මම මේ රටේ ආණ්ඩුවට විශේෂයෙන් මේ පවතින ආණ්ඩුවට මම යෝජනා කිහිපයක් කරන්න කැමතියි. එකක් තමයි සාධාරණ විමර්ශනයක් සහ පොලිසිය සම්බන්ධව මේ තියෙන මිනිස්සුන්ගේ මතවාද හදන්න නම් සහ මේවැනි අපරාධයන් පොලිසිය තුල සිදුවීම් වළක්වන්න නම් මිනිස්සු පිළිගන්න මහජන සේවයට කැපවිච්ච පොලිස් ස්ථාන නිර්මාණය කරන්නට අනිවාර්යෙන් ඕනේ. මේක පිටරටවල තියෙනවා, අපේ ලංකාවෙත් තියෙනවා. ලංකාවේ තිබිය යුතුයි. ලංකාවේ පොලිස් ස්ථානවල තියෙන සිරමැදිරි සහ විමර්ශන ස්ථානවල අනිවාර්යයෙන්ම CCTV තියෙන්නට ඕන. මොකද සිරමැදිරි වල අපි දැක්ක පහුගිය කාලේ අනන්තවත් මිනිස්සු ඝාතනය වෙනවා. සියදිවි හානි කරගත්තා කියනවා. අපි දන්නේ නැහැ. ඔහුන් කියනවා අපි අහනවා. හරිද? එතකොට ඒව යට යනවා ඊට පස්සේ. නීති ක්‍රියාත්මක වීම තුළ. ඒ නිසා CCTV අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන. නැත්නම් අපේ රටේ ප්‍රායෝගිකව සමහර CCTV ක්‍රියාත්මක වෙන්නේ නැහැ අවශ්‍ය වෙලාවට. සක්‍රියව ක්‍රියාත්මක වෙන CCTV සවිකිරීමක් අවශ්‍යයි. ඒ වගේ විමර්ශන ස්ථානවල පැහැදිලිව එතකොට කාටවත් චෝදනාවක් කරන්න දෙයක් නැහැ. මහා මාර්ගවල CCTV තියෙනවා නම් ඇයි රජයේ ආයතනවලත් CCTV තියෙනවා නම් ඇයි බැරි පොලිස් ස්ථානයක එතකොට ව්‍යංගයෙන් තියෙනවා මේ වගේ අපරාධ කරන්න අවස්ථාව සලසා දීමද මේ කරන්නේ කියලා. ඒ නිසා CCTV තියෙනවා. ඒ වගේම විමර්ශනයකට යන පොලිස් නිලධාරීන් අපිට ඔක්කොටම බැරි වෙන්නට පුළුවන්. ප්‍රධාන අය සතුව හෝ බොඩි කැම් එකක් තියෙන්නට ඕනි. මොකද එතකොට අපිට පුළුවන් ඔය අරගෙන ආයුධ පෙන්වන්න යන හැම දෙයකටම විසඳුමක් දෙන්න. මොකද සිද්ධ වෙච්ච සිද්ධිය පැහැදිලිව ඒ බොඩි කැම් එකේ සටහන් වෙනවා. අධිකරණයට උනත් පැහැදිලි සාක්ෂි දැන් වීඩියෝ සාක්ෂි ඉලෙක්ට්‍රොනික සාක්ෂි පිළිගැනීමක් තියෙනවානේ ප්‍රබල සාක්ෂි විදියට. යුරෝපයේ රටවල පොලිසිය වල තියෙනවා. ඇයි බැරි එක කරන්න? මොකද අපි දන්නවා යම් මනුෂ්‍ය ඝාතනයක් වුණොත් පොලිසියක හරි කොහෙදී හරි ඒකට විශාල වියදමක් ප්‍රායෝගිකව දරන්න වෙනවානේ. මහේස්ත්‍රාත් පරීක්ෂණ, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, ඊට පස්සේ පොලිස් නිලධාරීන් තවත් පොලිස් ස්ථාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවනම් ඒවා සම්බන්ධයෙන් දැඩි ලොකු වියදමක් අපේ රටට පියවන්න වෙනවානේ. දැන් ඝාතනයක් සම්බන්ධව අනාවරණය කරගන්න විශාල වියදමක් යනවා.
ඇයි බැරි ඒ යන විශාල වියදම වළක්වා ගන්න නම් මේ වගේ සරල දෙයක් කරන්නට මේකට යන වියදම මං හිතන්නේ පොඩි වියදමක් ඒවත් එක්ක බැලුවොත් දැන් මිනිස්සුන්ගේ වෙන අපකීර්තිය ලෝකේ වෙන අපකීර්තිය ඔක්කොම ගත්තොත් මේවා සලසලා දෙන පහසුකම් සලසා දීම මං හිතන්නේ පොඩි අවම වියදමක් තමයි මේවට යන්නේ. ඉතින් ඒව නොකර ඉන්නවා කියන්නේ අපිට තේරෙන්නේ මේ දේවල් වලට අනුග්‍රහය දැක්වීම කියන එක. අනිත් කාරණාව යම් පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා නම් යම් අපරාධයක් සම්බන්ධ වෙන්නට පුළුවන් ඒ වගේම තමන්ගේ රැකියාව තුළ වන විනය කඩකිරීමක් වෙන්නට පුළුවන්. එවැනි විමය කඩකිරීමක් සම්බන්ධ විමර්ශනයක් කරනවා නම් ඒක ජාතික පොලිස් කමිෂන් සභාව යටතේ නොවිය යුතු දෙයක්. ඒකට හේතුව තමයි අපි දකිනවා ඔය ජාතික පොලිස් කමිෂන් සභාවේ ඉන්නේ පොලිස් නිලධාරීන්. විශ්‍රාමික පොලිස්පතිවරු ඊළඟට පොලිස් නිලධාරීන්. ඔව්. ඉතින් අර හොරාගයන් මගෙන් පේන හනවා වගේ එතනට විමර්ශනයක් දුන්නාම තමන්ගේ කෙනා වැරදි කියලා කවුරුත් අත උස්සන්නේ නැහනේ. ඒකනේ අපේ රටට මේ එන ගහලා තියෙන්නේ. තමන්ගේ එකව බේරන්නනේ හැමතැනකම බලන්නේ. මේ අපේ රටට සාපයක් මේක. ඒ නිසා මේ විමර්ශන කරන්න දෙන්න ඕන ස්වාධීන කමිෂන් එකකට. එහෙම නැත්නම් ස්වාධීන ආයතනයකට. ඒකේ පොලිස් නිලධාරීන් ඉන්න බෑ. දේශපාලනික බලපෑම් තියෙනට බෑ. සහ එක එක්කෙනාගේ ඊගෝස් තමන්ගේ දේවල් බලපාන්න නැති. දැන් සාමාන්‍ය විදිහට අපි දකිනවා අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව යම් සක්‍රියතාවයක් අපි දකිනවා මේ දවස්වල. අලුත් අධ්‍යක්ෂකවරයා යටතේ අපි යම් තරම් මොකද එතුමා හිටපු මහාධිකරණ විශේෂකාරවරයෙක් ඒ වගේම එතුමා යම් ඉතිහාස විදිහට යම් තීන්දුව తీරන දුන්න ඒ වගේම යුක්ති හා සාධාරණ වෙනුවෙන් අධිකරණ ශාස්ත්‍රයේ කටයුතු කරපු දිනාගත්ත මහජනයාගේ විශ්වාසය දිනාගත්ත වෘත්තිකයන්ගේ විශ්වාසය දිනාගත්ත පුද්ගලෙක්. ඒ නිසා ඔහු යටතේ යම් මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා අල්ලසෝ දූෂණ සම්බන්ධව යම් ප්‍රගතියක් රට තුල ඒවා මර්ධනය කිරීමට ප්‍රගතියක් ඇති වෙයි කියලා. අන්න එවැනි ආකාරයේ අවම වශයෙන් දැන් අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව යුනිට් එකක් ඇති කරලා ඒක හරහා හෝ මේ පොලිස් නිලධාරීන් ඔය වගේ විමර්ශන සම්බන්ධ නිලධාරීන් ඒ බැඳියාවක් නැති පිරිසකට බාර දෙන්නට ඕන. මං කියන්නේ ඒ තුල තමයි බය වෙන්නේ. පොලිස් නිලධාරීන් හෝ ඕනම කෙනෙක් රාජ්‍ය නිලධාරීන් බිය වෙන්න ඕන. තමන් කරන වගකීම තමන් කරන කාර්යභාරය තමන්ගේ බලාපොරොත්තු වෙන දේ නොකර හිටියොත් තමන්ට මෙන්න වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා කියන බයක් ඇති කරන්නට ඕන. ඒකයි රටේ නීතිය අපි නීතියට බියවීම සහ නීතියට අවනත වීම කියන එක දෙකක් තියෙනවා. හැබැයි මේ රට හදන්න නම් නීතියට බය කරන්නට ඕන. මම ඒක පැහැදිලිව කියනවා. මේ රට හදන්න නම් මේ රටේ මිනිස්සු නීතියට බය කරන්නට ඕන. අපේ මිනිස්සු නීතියට බය නැහැ. අපේ රටේ මිනිස්සු නීතියට බය නැහැ. හේතුව අපේ රටේ මිනිස්සු දන්නවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. නීතිය ක්‍රියාත්මක වීම අවසානයේ ඔහු නිදහස් වෙන බවක් දන්නවා. නීතිය යටින් යන්නත් පුළුවන් කියලා දන්නවා. අවම වශයෙන් දන්නවා අර මකුළු දැල කතාව තියෙනවා කියලා. ඒ නිසා කොච්චර අධිකරණයකින් තීන්දුව తీරන දුන්නත් අවසානයේ කාගේ හරි සමාවකින් එළියට එන බවක් දන්නවා. ඒ නිසා කාලානුරූපීව කල්යන්න අපරාධවල තියෙන ප්‍රමිතිය ඒ තියෙන බර සාක්ෂි නැති වෙලා යන බවත් මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා මේ රටේ මිනිස්සු අපරාධ කරන්න බය නැහැ. ඒ නිසා අපරාධයට බය වෙන්නට, දූෂණයට බය වෙන්න නම් නීතිය රෆ් තියෙන්නට ඕන. නීතිය ඕනම කෙනෙක්ට රළුව ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒකෙත් පන්ති පාන්තර තනතුරු රටේ ඉහළම ප්‍රධානියද කියලා බලන්න බෑ. මං හිතන්නේ මේ රටේ අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවවත් අවම වශයෙන් දැන් අපිට අනිත් ඒවා ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ මේ රටේ. හරි. දැන් මේ අවම විශ්වාසය දැනට අපිට සම්පූර්ණ විශ්වාසයක් තවම ඇති වෙන දේවල් වෙලා නැහැ. අවම විශ්වාසය තියෙන කමිෂන් සභාවකට එවැනි ආයතන තමයි හදන්නට ඕන. ඒවට පත් කරන්න ඕන කොන්දපණ තියෙන මිනිස්සු. මොකදක්ක දැන් අපි නිවුස් වල සහ සෝෂල් මීඩියා වල එක CCTV ෆුටේජස් දකිනවා. මේ මොහොතේ කොච්චර පාරානේ මිනිස්සු මරනවද? ඔව්. මේ ලංකාව ඇතුලේ. රටේ ආරක්ෂාව තහවුරුලු. රටේ ආරක්ෂාව තහවුරු නම් කොහොමද රටේ තැන් තැන් වල මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්නේ? අපි හිතමු ඔහු පාතාලකාලි මිනිස්සු කියලා. ඔහු නීති විරෝධී මිනිස්සු කියලා. හැබැයි නීති විරෝධී මිනිස්සුන් ඝාතනය කරන කාටවත් ලයිසන් දීලා නැහැ නේ. හැබැයි ඔතනින් සමහර කියන්නේ ඝාතනය කරන්න ඉන්න මේ මිනිස්සු ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නේ ආමියකේ හිටපු හරි ආමියගෙන් පැනලා ආපු අනිවාර්යෙන් ආමි කැල්ලක් උතන ගෑවිලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ සන්නද්ධ හමුදාව සහ පොලිසිය. මම මේ රටේ දකින ගොඩක් දේවල් තමයි අපේ රටේ අපරාධයක් ගත්තොත් ඒ අපරාධයට අනිවාර්යයෙන්ම සන්නද්ධ සහ පොලිසිය නිලධාරී සම්බන්ධයි. ඒ වගේම රටේ දේශපාලකෙක් සම්බන්ධයි. මේක නෑ කියන්න පුළුවන් නම් කවුරු හරි පුළුවන් ඕනම රටේ අපරාධයක් ගත්තොත් ඒක පිටිපස්සේ ඔය කියන කාණ්ඩ ඉන්නවා. ඒ නිසා මේවා නැති කරන්න නම් ඕනම කෙනෙක් වරද්දක් කරොත් ඒ වරදට දඬුවමක් වහාම ක්‍රියාත්මක වෙන දඬුවමක් මේ රටේ තියෙන්නට ඕන. රටේ ඉන්න සාමාන්‍ය ලිපිකාරයෙක් හරි රජයේ ආයතනයක වැඩ කරන ලිපිකාරයෙක්ට හරි තමන්ගේ ඩියුටි එක හරියට කරන්නේ නැත්නම්
ඔහුට දඬුවමක් තියෙන්නට ඕනේ ක්‍රියාත්මක වෙන්න. ඒක ප්‍රායෝගිකව පෙන්වන්නට ඕන. ඒ කියලා වැඩක් නැහැ. මේ පොතේ නීති පොත අපිට ඕන තරම් තියෙනවානේ. නීතිය අපේ රටේ ඇත්ති වෙනකන් තියෙන රටේ නීතියක්. හැබැයි වෙලා තියෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න කොන්දපණ තියෙන තනතුරු ඒ පුද්ගලයන් තනතුරුවට දාන්නේ නැහැ. අපේ රටේ විනාශේ කරු මේක. කොන්දපණ තියෙන නිලධාරීන්ව ඒ යම් තනතුරුවට දැම්මනම් මේ රටේ සිස්ටම් එක නිකම්ම හැදෙනවා. මොකද ඔහු විකිනෙන්නේ නැහැ. ඔහුන් කාටවත් යටත් වෙන්නේ නැහැ. ඔහුන්ගේ ඉතිහාසය බැලුවොත් ඒ තැන් තියෙනවා. එතකොට ඒ තැන් වලින් තමයි ආයතන හැදෙන්නේ. මොකද ආයතනේ අපි හිතමු දූෂිතව 100ක් හිටියා කියලා. හැබැයි තමන්ගේ පාලකයා දූෂිතෙක් නොවනකොට අර දූෂිතයන්ටත් යම් කාලයක් විතර දූෂණය කරන් යන්න පුළුවන්. ඔහුන් ඊට පස්සේ ටික අනුගත වෙනවා තමන්ගේ පාලකයාට. ඒකනේ රටක උනත් වෙන්නේ. ඒ නිසා මේ රටේ ජනාධිපතිවරයා අපි හිතනවා දූෂණයක් නොකරන ජනාධිපතිවරයෙක් ඉන්නේ අදූෂිත කෙනෙක් ඉතිහාසයේ කරනවා. ඔව් ඒ නිසානේ මේ මිනිස්සු පාලනේ දුන්නේ. හැබැයි එතුමා යටතේ මේවා සිද්ධ වෙනවා නම් රට පුරා මනුෂ්‍ය ඝාතන වෙන්න ඉඩ දීලා තියෙනවා නම් පොලිස් නිලධාරීට මේ වගේ දේවල් කරලා ඒවා යට ගහලා තව බොරු කතා හදාගෙනත් මාධ්‍ය ප්‍රකාශයක් දෙන්න පුළුවන් රටක් වෙලා තියෙනවා නම් මේ රටේ ජනාධිපතිවරයාත් යම් ප්‍රමාණයක ලැජ්ජ වෙන්නට ඕනේ. නැවත මේවා වෙන්න ඉඩ දෙනවා නම් මම හිතන්නේ ඒ තුල යම් ක්‍රියාමාර්ග වහම ගන්නවා නම් හොඳයි. ඒකට ඉතින් ගිහිලා නිහඬ මේ උද්ඝෝෂණ කරන්න, කොඩි උස්සන් ඉන්න අරගල කරන්න මේ රටේ මිනිස්සුන්ට ඉඩ තියන්න එපා. හේතුව එතනට පත් කරලා තමයි ඔයගොල්ලන්ට බලය දුන්නේ. හැබැයි දැන්ටත් මේ මිනිස්සු ගිහිල්ලා ඒ දේ තමන්ගේ කැපවීම කරලා තමන්ගේ ගෙදර බත් මුට්ටිය උයා ගන්න නැතුව ගිහිල්ලා පාරට ගිහිල්ලා බෝඩ් එකක් උස්සන් ඉන්න ඕන නම් මොකද්ද මේ රට? හැමදාම මිනිස්සු අරගල කරද මේ රටේ ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ඉන්න පාලකයෝ අරගල කරලා තමයි අපි ඔයගොල්ලන්ට බලය දුන්නේ. ඕගොල්ලෝ බලය තුල දැන් අරගල කරන්න නෙවෙයි මිනිස්සුන්ට උද්ඝෝෂණ කළ අයිතිවාසිකම් දිනා ගන්න තත්ත්වෙ නෙවෙයි ඕගොල්ලන්ට සවිඥානික මොලයක් තියෙනවා. ඕගොල්ලොත් ඒ දේ පිළිගත්ත කණ්ඩායමක් විදිහට මේ රටේ අපරාධ නැති කරන්න ඕන කියන කතාවක් නේ තියෙන්නේ පාලකයන්ට. පිළිගත්ත කණ්ඩායම විතර මම මේ අර කියපු යෝජනා තුල පොඩ්ඩක් හිතලා බලන්න කියන එකයි කියන්නේ තියෙන්නේ. මොකද මේ රටේ පොලිසිය හදන්න නම් අනිත් පෝසස් එහෙම හදන්න නම් ඔය පියවර ගන්නට ඕන. මොකද මොන පියවරක්වත් වැඩක් නැහැ. ඒවේ ඉන්න මිනිස්සු දන්නවා. ඒ මිනිස්සු කියනවත් එක්ක අපි මොන දේ කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕවා බේරෙනවා. අපේ මහ කට්ටිය අපිව බේරනවා. ඉතින් පොඩි මිනිහා සමහරක් පිට ඇතුළට යනවා. හැබැයි ඔය OICලා, ASPලා, DICලා කවදාවත් යන්නේ නැහනේ. නමුත් පොඩි පරමාදර්ශයක් පෙන්වලා තියෙනවා හිටපු පොලිස්පතිවරයාට. ඉතින් ඒ පරමාදර්ශය පෙන්නුවා නම් ඒක එක පැත්තකට විතරක් ගිහිල්ලා දේශබන්දු මහත්තයට විතරක් ලැබු නොකර අනිත් පුද්ගලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන කවුරුත් නැන්දම්මලා මේ බාප්පොච්චලා නැහනේ ඔය. ඉතින් ඒ නිසා තමන් පාලකයෝ විදියට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විදියට කෙලින් ඉඳලා තීන්දුව తీරන අරගෙන අර කියපු ආකාරයට සිස්ටම් එකකුත් හැදුවොත් සමහරක් විට ඊළඟ දවසේ අපිට මේ සස්සරලගේ රාජ්කුමාරිලගේ වගේ ඝාතන ගැන අහන්නවත් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක මහා කරුමයක් රටට. මේක සිස්ටම් චේන්ජ් කරනවා කියලා එනවා අන්තිමට එකම ක්‍රමය යනවා. හැමදාම මිනිස්සුන්ගේ මනුෂ්‍ය ඝාතන වෙනවා, මිනිස්සුන්ට දරුවන්ට අම්මලා හිමි වෙනවා, අම්මලාට දරුවා හිමි වෙනවා. මේක මහා කරුමක්කාර රටක් ඉතිහාසයේ පුරාට. මේ කරුමය අවමතරේ මේ ආණ්ඩුව යටතේවත් ඉවත් වෙන්නේ නැත්නම් අපිට මං හිතන්නේ අනාගතේ බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියන එක තමයි මගේ විශ්වාසය. අපි අදටත් විශ්වාස කරනවා ආණ්ඩුවෙන් නීති හැමෝටම සමාන වෙයි සහ දූෂිතයන්ට දඩුවම් දෙයි කියලා අපි තාමත් විශ්වාස කරන පුරවැසි විදියට අපි බලාගෙන ඉන්නවා. සහ අවසාන වශයෙන් නැවතත් මතක් කරන්න ඕන අර පොලිස් ස්ථානවල CCTV ඒ යෝජනාව පුළුවන් නම් හැම පොලිස් ලංකාවේ තියෙන සෑම පොලිස් ස්ථානයකම CCTV තියලා ඒක නියාමනය කරන්න එක තැනක් මොනිටර්ස් දාලා එක තැනක් එතන කාටවත් ඕෆ් කරන්නවත් මුකුත් අදහස ගන්න දෙන්න බෑ. මොකද දැන් ඕනම දැන් අද කාලේ තරුණයන්ට ටෙක්නොලොජි ගැන අවබෝධයක් තියෙනවා. ඒවා මොනිටර් කරන්න එක තැනක් තියෙන්න ඕනේ. ඒක කාටවත් යන්න බෑ. විශේෂිත නිලධාරීන්ට ගිහිල්ලා ඇක්සස් කරන්න පුළුවන් විදිහට ඒ වැඩේ කරන්න. මම හිතනවා මේ යෝජනාව ඇත්තටම මේ ආණ්ඩුවෙන් ඔව් ඉතින් මේ ටෙක්නොලොජිනේ තාක්ෂණික දැනුම අවශ්‍ය නම් අර අරගලේ කාලේ තාක්ෂණික ක්‍රියාත්මක වෙච්ච තරුණ දරුවෝ ඉන්නවා. ඒ තරුණ දරුවෝ හරි බඳවගෙන වැඩේ කරන්න දැනුම නැත්තම් මම කියන්නේ ඒ තරුණ දරුවෝ අනිවාර්යෙන් ස්වේච්ඡාවේ වැඩ කරන්න කැමති මෙයා ඉන්න රට වෙන්නේ ඒ තරුණයෝ කරයි. ඒ එහෙම දැනුමක් නැති අය ඉන්නවා නම් ඒ දැනුම පාවිච්චි කරලා හරි මේ රට හදන්න. අපි කියන්නේ ඒකයි. ඒවට මොළ තියෙන මිනිස්සු ඉන්නවා. හොර වැඩ කරන්න මොළ තියෙන රටක් නම් මේක. එක එක පද්ධති වලට ඇතුල් වෙලා ගිහිල්ලා හොරා කන්න පුළුවන් මොළ තියෙන රටක් නේ මේක. මං හිතන්නේ දකුණු ආසියාවේ නෙවෙයි මුළු ලෝකෙම
හොඳම මොළගෙඩි තියෙන රටක් මේක. ඉතින් අපේ වෙලා තියෙන කරුමේ මේ මොළගෙඩි ටික අර යහ පැවැත්මට පාවිච්චි කරන්නේ නැති එක. යහපත් දෙයකට පාවිච්චි කරවන්නේ නැති. රට හැදෙනවා නම් ඔය මොළගෙඩි ටික ඒවට පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඒ දේවල් ක්‍රමවේද හදන්න. එතකොට රට දියුණු වෙයි. දූෂණය නැති වෙච්ච දවසක රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. අපි තුන්වෙනි ලෝකේ හැමදාම කෙඳිරි ගගා යන්න ඕනේ නැහැ. අර මිට්ටක් අරගෙන. ඉතින් අපිටත් ඉහළ ධනවාදී රටක් වෙන්න පුළුවන් ඉස්සෙල්ලා දූෂණය නවත්තන්න. දූෂණය සහ මේ වගේ අපරාධ නවත්තන්න කියන එක තමයි අපිට මේ ආණ්ඩුවටත් කියන්න තියෙන්නේ. සහ පුරවැසියන් ඔබෙත් ඉල්ලන්න තියෙන්නේ හැමෝම පුරවැසි විදිහට අසාධාරණ දැක්කොත් එතන කතා කරන්න දැක්කේ නෑ වගේ ඇස් බඳගෙන යන්න එපා. එහෙනම් අපි සාකච්ඡා ඉවර කරනවා. බොහොම ස්තුතියි වටිනා කාලය ලබා දුන්නට. Thank you.